ඒ සඳහා තියෙන ක්‍රමවේදය මොකක්ද? ඒක අපි මයින් එක කොහොමද කියන කාරණා පිළිබඳව. ඉතින් මේක සාම වැදගත් අපි විශේෂයෙන්ම අද අපි සහභාගී වෙලා ඉන්න මේ අපේ විශේෂයෙන්ම සහභාගී වෙලා බොහෝ දෙනෙක් නව නිර්මාණ කරනවා. ඒ වගේම නව නිර්මාණ පිළිබඳව උනන්දුවක්, ඒ වගේම සලහායන් සැකීමක් කියන අය ගොල්ලන්ට රසණය කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මාගේ නම විශ්වවිද්‍යාලයේ මම දැනට කටයුතු කරන්නේ ශ්‍රී මොට්ටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ මේට අවුරුදු ගණනාවක් මම ශ්‍රී ලංකා නනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ විද්‍යාඥයෙක් විදිහට වැඩ කටයුතු කරා. දැන් මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්, මම ගුරුවරයෙක් විදිහට තමයි මගේ කර්තව්‍යය සිද්ධ කරන්නේ. ඒ වගේම පරීක්ෂකයෙක් විදිහටත් දැනුම බෙදා දෙන කෙනෙක් විදිහටත් මගේ කර්තව්‍යයන් සිදු කරගෙන යනවා. ඉතින් අද අපි විශේෂයෙන්ම අපි අද මුලින්ම අපේ වැඩසටහන අපි මම හිතන්නේ ලස්සන තීම් එකක් අපේ එක්සිබිෂන් එකට ගැලපෙන තීම් එකකින් පටන් ගමු. ඉනෝවේෂන්. නවෝත්පාදනය කියන මූලික අදහස සමග. කොහොමද මේ ලෝකයේ තියෙන දේවල් වලින් අපි අලුත් දෙයක් අල්ලා දෙන්නේ? අපි අර කුමාර්තන මුන්දාසයන්ගේ ඊටාම ආසුලබ බොහොම ප්‍රසිද්ධ ලකයක් කියනවා නේද? අලුත් දේ නතරන ජාතිය ලොව නොනයි. ඉතින් මේ කොහොමද ලෝකෙට අලුත් දෙයක් නිර්මාණය කරලා ඉස්සරහට දෙන්නේ කියන අදහස ප්‍රමුඛ කරගෙන අපේ සංකල්පය අරගෙන යනවා. ඉනෝවේෂන් කියන අදහස. ඉනෝවේෂන් කියන දේ අපි කතා කරන්න මුලින්ම අපි පුංචි තේරුම් ගැනීමක් කරන්න. ඉනෝවේෂන් කියන එකත් එක්කම ගොඩාක් ඇහෙන වචනයක් තමයි ඉනෝවේෂන් ඉන්වෙන්ෂන් කියලා වචන දෙකක් ගන්නවා. ඒ කියන්නේ නව නිපියුම් සහ නව නිර්මාණ කියලා වචන දෙකක් ගන්න. පළවෙනියටම අපි ඔන්න ඔය වගේ කාරණා දෙක තේරුම් ගන්නක් තියෙනවා. දෙවෙනි එක අපි කියනවා තාක්ෂණික නිර්මාණ. තාක්ෂණික නව නිර්මාණ, තාක්ෂණික නව නිපියුම් කියලා අදහසකුත් අපිට ආයෙත් දෙනවා. එහෙනම් ඔය ඉනෝවේෂන් කියන එකේතර නව නිර්මාණය කරන එකේ තාක්ෂණික මුහුණුව කියන්නේ මොකක්ද කියන එක ගැන තමයි මුලින්ම අපි කතා කරන්න ලෑස්තිලා යන්නේ. දැන් මේ ලෝකේ තාක්ෂණය කියන දේ ගොඩනගන්නේ අපි හැමෝම දන්නවා විද්‍යාව ඇසුරු කරගෙන. විද්‍යාවේ ප්‍රධාන අංශ දෙකක් තියෙනවා. අපි දන්නවා scientific laws and scientific theories. විද්‍යාත්මක නියම සහ විද්‍යාත්මක අපි කියන theories කියලා. theories කියලා කියන්නේ අපි කියන ගුරුත්වාකර්ෂණ නියමය. නැත්නම් අපි කියනවා සාපේක්ෂතාවාදය. වාදයන් තියෙනවා, නියමයන් තියෙනවා. තේරෙනවද? දැන් සාමාන්‍යයෙන් scientific law එකක් ගත්තාම law එකකින් අපි හැමතිස්සෙම මේක කරන්නේ යම්කිසි prediction එකක් කිරීම සඳහා. අපි කියන නිව්ටන්ගේ නියම. නිව්ටන්ගේ නියම වලින් අපිට මොකක්ද කරන්න පුළුවන්? යම්කිසි කාරණයක් යම් ගෝලයක් වස්තුවක් තියෙනවා. මේ වස්තුවකට යම්කිසි අපි යම්කිසි චලිතයක් දුන්නාම ඒ ඉන්න මොහොතට වඩා කොයි මොහොත යම්කිසි මොහොතකට පස්සේ කොයි වගේ තැනකද තියෙන්නේ? නියම වලින් අපි හැමතිස්සෙම කරන්නේ යමක් ප්‍රෙඩික්ට් කිරීම, පුරෝකථනය කිරීම කියන හැකියාව. ඊට පස්සේ අපි තියෙනවා තව අපි කියනවා theories කියලා. එහෙම නැත්නම් අපි කියනවා මේ වාදයන් කියලා. සාපේක්ෂතාවාද. එහෙම නැත්නම් modern synthetic theory evolution. ඒ කියන්නේ නූතන අපිගේ evolution කියලා කියන්නේ පරිණාමවාදය. පරිණාමවාදයේ සඳහා තියෙන නූතන නියම. කිව්වම ඒකකින් අපි තියෙන එකක් නේ අපි කියන්නේ explain කරනවා. මේ මිනිස්සුල අපි සාමාන්‍යයෙන් අපි පාරේ ඇවිද මිනිස්සුනේ අපි ඇවිදගෙන යනකොට අපේ අත්වල පුංචි මේ වගේ වක් වෙච්ච ස්වරූපයක් තියෙනවා. අපි විතරක් නෙමෙයි. ගොඩාක් වඳුරන්ගේ ප්‍රයිමේට්ස් ලගේ එහෙම තියෙනවා. අපේ අස්තිවල සැකස්ම. ඒ වගේ තියෙන සම්බන්ධතාවය කොහොමද ඒව සම්බන්ධ වෙන්නේ? ඒකේ ප්‍රෙඩික්ෂන් එකක් නැහැ. ඒකේ තියෙන යම්කිසි තීරුම් ගැනීමක්, explanation එකක්. ඉතින් scientific laws and scientific theories ඒ අතරේ අපිට කතා වෙන එකක් තමයි technology කියන එක. දැන් අපි ඔන්න විද්‍යාව කියන එකේ තියෙනවා scientific theories තියෙනවා, scientific laws තියෙනවා. එතරම් scientific theories සහ laws එකතු වෙලා අපේ මනසේ අපේ විද්‍යාත්මක එහෙම නැත්නම් අපේ ක්‍රියේටිව් එලිමන්ට් එකක් දාලා හැදෙනවා අපි කියනවා
ටෙක්නොලොජි කියන එලිමන්ට් එක. දැන් මේකෙන් හැදෙන්නේ ටෙක්නොලොජි. තාක්ෂණ. ඔන්න. තාම වැදගත්. තාම මූලික දෙයක් අපි තේරුම් ගන්න නම් විද්‍යාත්මක නියම විද්‍යාත්මක වාදයන් අපේ ක්‍රියේටිව් එලිමන්ට් එකක් දාලා අපි ඇඩිෂනලි ඒ කියන්නේ අපේ චින්තනයේ මානව චින්තනයේ කොටසකුත් එකට එකතු කරලා අපි මේකට කියනවා සයන්ටිෆික් ඩිසයින් කියලා. විද්‍යාත්මක වශයෙන් කරන මේ සැලසුම් කරන මේ තුනේ එකතුවක් විදිහට තමයි ටෙක්නොලොජි කියන එක කරන්නේ. ඒකෙන් දැන් අපි මේ විදිහට කිව්වට ඇත්තටම මේ අද මේ ගොඩාක් අපි සම්බන්ධ වෙලා ඉන්නේ. මේ ගොඩාක් නව නිර්මාණ තාක්ෂණික නිර්මාණයන් ගොඩ නැගිලා තියෙන්නේ මේ විදිහට. ඒකට අපි මේ ගොඩාක් දැන් අද ඔයගොල්ලෝ ගියාම විවිධ ආකාරයේ නිර්මාණයන් ඔයගලන්ට බලන්න පුළුවන්. විවිධ ආහාර ක්ෂේත්‍රයේ විවිධ නව නිර්මාණ, කාර්මික ක්ෂේත්‍රයේ, යාන්ත්‍රික ක්ෂේත්‍රයේ නව නිර්මාණ, ඉලෙක්ට්‍රිකල් අපි කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ නව නිර්මාණ. ඊට පස්සේ IT ක්ෂේත්‍රයේ නව නිර්මාණ. මේ වගේ ගොඩාක් විවිධ ආකාර නිර්මාණයන් වලට දකින්න ලැබේ. මේ හැම නිර්මාණයකම මතක තියාගන්න ඕනේ නම් මූලික පදනම වෙන්නේ කාරණා තුනයි. විද්‍යාත්මක නියමවල භාවිතය, විද්‍යාත්මක සංකල්පවල භාවිතය සහ නව ආකාරයට යමක් කල්පනා කරලා හිතලා ඒ කාරණා තුනේ එකතුව තමයි මේ අපි කියන්නේ විශේෂම තාක්ෂණික ගොඩනැගීම කියලා සකස් කරනවා. එහෙනම් අතිශය වැදගත්. එහෙනම් හොඳ නිර්මාණයක් ගොඩනැගීම සඳහා, හොඳ තාක්ෂණයක් ගොඩනැගීම සඳහා ඒ තාක්ෂණය ගොඩනගන පුද්ගලයාගේ හොඳ විද්‍යාත්මක පසුබිමක් සමගම ඉතාම හොඳ අපි කියන්නේ අර ඩිසයින් එලිමන්ට් එකක්. ඒ කියන්නේ චින්තනයක් අලුත් විදිහකට කල්පනා කිරීමක් ඒ දුරට සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් ওই තාක්ෂණයේ විවිධ වර්ග තියෙනවා. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. ඉතින් තාක්ෂණය කියන එක විවිධ ආකාර වලට ගොඩනැගෙනවා. මම අර මුලින්ම දැන් අපි මම මේ කතා පටන් ගන්නකොට මම කියපු එකක් තමයි නව නිර්මාණ සහ නව නිපැයුම් කියන එක. අපි ඒක පොඩ්ඩක් තේරුම් අරගෙන ඉස්සරහට යමු. දැන් අද මේ එක්සිබිෂන් එකේ ඕගොල්ලන් මේ බලාගෙන යනකොට මම පුංචි ඉල්ලීමක් කරනවා මෙන්න මෙහෙම දෙයක් බලන්න පුළුවන් කියලා. ඕගොල්ලන්ට පුළුවන් වෙයි සමහර නිර්මාණ ඕගොල්ලන් අඳුරගනි ඒව නව නිර්මාණ විදිහට. සමහර ඒවා නව නිපැයුම්. මොනවද මේ දෙක අතර වෙනස? අපි ඒක පොඩ්ඩක් කතා කරලා බලමු. ඒ කියන්නේ මේ ලෝකයේ මීට කලින් යම්කිසි ක්‍රියාවක් සිදු කිරීම සඳහා මීට කලින් පෙර නොවිරු ආකාරයේ තාක්ෂණික එකතු කිරීම. මම කියවනේ තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා. විද්‍යාව අලුත් සංකල්ප සමග එකතු වෙලා තමයි තාක්ෂණය ගොඩනගන්නේ. පෙර නොවිරු කවදාවත් මේක මේ යම්කිසි දෙයක් මේ ලෝකේ දැකලා නැත්තම් එහෙම අලුත් දෙයක් ගොඩනගුවා නම් අන්න ඒ වගේ එකට කියනවා අපි නව නිපැයුමක් කියලා. ඒ කියන්නේ ඒක මේ අපි කියනවා ඉනෝවේෂන් එකක්. ඉනෝවේෂන් එක සම්පූර්ණම අලුත්ම දෙයක්. ඒ වගේම දැන් උදාහරණයක් ගත්තම බයිසිකලේ මීට කලින් කවුරුවත් බයිසිකලේ කියන එක දැකලා නැත්තම් මේව කිසිම කෙනෙක් දැකලා නැහැ. මොකද මුල්ම බයිසිකලේ ඕන්න ඔයම තමයි තිබුණේ. පොඩි මේ රෝඩ් දෙකක් තියෙනවා, මිනිස්සුන්ට නැගලා යන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක් තියෙනවා, ඒක හරවන්න පොඩි ස්ටියරින් කරන්න පුළුවන් ලින්ක් එකක් තියෙනවා. මිනිස්සෙක් ඕකේ නැගලා මොකද කරන්නේ? පොඩ්ඩක් තල්ලු කරනවා, මීටර 10ක් විතර යනවා, ආයෙ තල්ලු කරනවා, කකුල පල්ලෙහාට ගාලා ඔය විදිහට මීටර 10ක් විතර පැඩල් එකක් මොකක්වත් නැහැ. ෆුට් පැඩල් එකක් මෙහෙම තමයි යන්නේ. ඔන්න මෙහෙම දෙයක් ආවොත් මේ වගේ කිසිදාක ලෝකේ දැකලා නැති පළවෙනි බයිසිකල් එක ආපු දවසේ අපිට කියන්න පුළුවන් මෙන්න මේක නම් ඔන්න මේක නම් කිසිම දවසක දැකලා අලුත්ම හැදිච්ච දෙයක්. හරි. හැබැයි ලෝකෙ මොකද වෙන්නේ? අර යම්කිසි සංකල්පයක් මත අරගෙන ඒ සංකල්පේ පොඩ දියුණු කරගෙන මූලික සංකල්පේ මූලික අවශ්‍යතාවය එහෙමම තියලා සංකල්පේ පොඩ දියුණු කර මේ වටා විනාශ ගොඩාක් දේවල් ගොඩනැගෙනවා. දැන් මේ තියෙන ඔබ දකින මොඩර්න් බයිසිකල් එක. මේ බයිසිකල් එකේ අර මූලික ස්ට්‍රක්චර් එක තියෙනවා. රෝද දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ ඉඳ ගන්න තැනක් තියෙනවා. ස්ටියරින් කරන්න පුළුවන් විදියක් තියෙනවා. හැබැයි ඒ විතරයි තියෙන්නේ. බලන්න
මේකේ තියෙන වීල් එක වෙනස් වුණා. කකුලෙන් මෙහෙම ගහගහ යනවා වෙනකොට පැඩල් එකක් ඇවිල්ලා. ස්ටියරින් කරන්න බ්‍රේකින් සිස්ටම් එකක් ඇවිල්ලා. සීටින් එකක් ඇවිල්ලා. ඊට පස්සේ ලගේජ් එකක් ඇවිල්ලා. මේ වගේ බලන්න මේවට අපි කියනවා ඉන්ක්‍රිමෙන්ටල් ඉනෝවේෂන්. ඒ කියන්නේ ක්‍රමික නවෝත්පාදන. නව නිර්මාණ තියෙනවා. එහෙනම් අර කලින්ම තිබුණු බයිසිකල් එක නව නිර්මාණය අපිට කියනවා මේ ඊට පස්සේ මොකද වෙන්නේ මේකෙන් වෙන හැම ඊට පස්සේ අර ඒ මූලික සංකල්පයේ ඉඳලා ගොඩ නැගෙන හැම පුංචි දෙයක්ම ඇවිල්ලා ක්‍රමික නවෝත්පාදන විදියටයි තියෙන්නේ. අන්න එතන තමයි මේ තියෙන වැලියු එක තියෙන්නේ. බලන්න මේ බයිසිකල් එක ඇතුළේ සමහරලාට ඔය පැඩල් එක කොහොමද කරන්නේ? ආ ස්ටෑන්ඩ් එක කොහොමද හදන්නේ? ඔය ස්පෝක් එකක් හදන්නේ කොහොමද? ඒ ස්පෝක් එකක් තියෙන ඇන්ගල් එක මොකක්ද? බ්‍රේකින් එකක් හදන්නේ කොහොමද? ඔය ලගේජ් එක කොහොමද හදන්නේ? ඔය වගේ මේ එක නව නිර්මාණයක් ඇතුලේ නවෝත්පාදන සමහරලාට දහස් ගණනක් තියෙනවා. අන්න ඒක ඉතාම වැදගත් දෙයක් මේ අපි මේක විතර විශේෂයෙන්ම නව නිර්මාණ කරුවන් අපි උදා සැලකිලිමත් වෙන්න ඕන එකක් තමයි එහෙනම් නව නිර්මාණයක් කියනවා නම් ඒ නව නිර්මාණය මත පදනම් කරගෙන කරන්න පුළුවන් ක්‍රමික නවෝත්පාදන මොනවද කියන දේ. හරි වැදගත්. ඒ කියන්නේ යම්කිසි නව නිර්මාණයක තියෙන යම්කිසි අඩුපාඩුවක් ඒකෙන් සිද්ධ නොවන දෙයක් අපි අඳුරගෙන ඒක ඉම්ප්‍රූව් කරලා අපිට ක්‍රමික නවෝත්පාදනයකට යන්න පුළුවන්. මම මේක හොඳ උදාහරණයක් පෙන්නන්න. දැන් ඒ වගේ දැන් මේ තියෙන්නේ ඒක සම්පූර්ණ වෙනස් මට්ටමකට ගෙනියන.